හයි කොහොමද ළමයි ඔයාලට? ඉතින් අද 1st of March නෙවෙයි 28th of February. so හෙට අපේ යකගේ බර්ත්ඩේ එක. ඉතින් මම හිතුවා බර්ත්ඩේ එක දවසේම යාට gift එකකුයි යාට කාඩ් එකකුයි දෙනවා කියලා. ඇත්තටම මේක බර්ත්ඩේ කාඩ් එකක් කියලා කිව්වට මේක ඇත්තටම පොඩක් ඇඩ්වයිස් තියෙන කාඩ් එකක්. so ඉතින් මට ඇත්තටම ඕනේ මේට වඩා ලොකු කාඩ් එකක්. මොකද මම ලියන්න යන දේ ගොඩක් දිගයි. ඒක නිසා හැබැයි ඉතින් මට ඕක තමයි හම්බුන කාඩ් එක. අපි දැන් ඔක ලියන්න යමු. මම කොහොම හරි කාඩ් එක පොඩි වුණාට මං චූටි අකුරෙන් ඔක්කොම ටික ලිව්වා මට ඕනි ටික. මෙහෙමයි ඉතින් අක්කා වුණාට සමහර වෙලාවට නංගිලාගෙනුත් ඇඩ්වයිස් ගන්න සිද්ධ වෙනවා. ඇඩ්වයිස් කියලා කිව්වට මේක ලයිෆ් එකට ගොඩාක් වැදගත් වෙන ඇඩ්වයිස් ටිකක්. ඉතින් මට හිතුණා නිකන් කාඩ් එකක් දෙනවට වඩා ඒ විදිහේ ලෙටර් එකක් විදිහට යාට කාඩ් එකක් දෙන එක හොඳයි කියලා. අනිත් එක තමයි අද මැච් එක තියෙනවානේ ශ්‍රී ලංකන් පාකිස්තාන්. ඉතින් ස්පෙෂල් මැච් එක. ඉතින් මම හිතුවා ඒක බලන වෙලාවටම අනිවාර්යෙන් කොහොමද 12 පහ වෙනවනේ. ඉතින් මට හිතුණා එතනදිම එයාගේ gift එකයි එතකොට කාඩ් එකයි දෙන්න කියලා. ඉතින් ඒක නිසා තමයි මම දැම්ම මේ මෝල් එකට වෙලා කාඩ් එක ලියන ගමන්. මොකද ගෙදර ලියන්න බෑ අපේ අක්කියාද ගෙදර. ඉතින් කොහොම හරි කාඩ් එක නම් ලියලා ඉවරයි. දැන් තියෙන්නේ යාගේ gift එක ගන්න. හැබැයි මම gift එක ගන්න එක නම් වීඩියෝ එක ගත්තේ නැහැ. මොකද මම හිතුවේ නැහැ යාට අදම gift එකක් අරන් දෙනවා කියලා. මොකද අපි අද නෙමෙයි සෙලිබ්‍රේට් කරන්නේ බර්ත්ඩේ එක. ඒක පොඩ්ඩක් පෝස්ට්පෝන් කරා. ඉතින් හැබැයි අද යාට දෙනවා චූටි සර්ප්‍රයිස් එකක්. ඉතින් අම්මි මායි ෆ්ලවර්ස් උත් අරගෙන දැන් යන්න හදන සර්ප්‍රයිස් එක දෙන්න. හැබැයි ඇත්තටම අපි 12ට ඉස්සෙල්ලා යාට සර්ප්‍රයිස් එක දුන්නා. Happy birthday. Oh, thank you. What did we? Thank you, Mama. කලින්ම බර්ත්ඩේ ගිෆ්ට් දුන්නා. මොකද මේ මැච් එක අනිවාර්යයෙන්ම එක විනාඩියක්වත් මිස් කරගන්න නැතුව බලන්න ඕනේ මැච් එකක්. ඉතින් අපි අක මැච් එක බලන අතරතුරදීම එයාගේ ගිෆ්ට් එක ඕපන් කරනවා. Oh my god. So cute. Oh my god. ඕක කියවන්න ඕනේ. අපි විතරක් නෙමෙයි යන්නේ යාට තව බර්ත්ඩේ ගිෆ්ට් සම්බෙලා තිබ්බ කලින්ම. ඉතින් යා මැච් එක බලන අතරතුරේ ඒකත් ඒ වෙලම ඕපන් කරලා බැලුවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මැච් එක ගැන? අපි නම් කෑ ගහ මැච් එක බැලුවේ අම්මෝ ඔන්න බලන්නකෝ. ඉතින් මාරම හැපි. මොකද මගේ ෆේවරිට්ම ප්ලේයර් තමයි D7. ඉතින් ඔහොම තමයි අද දවසේ. ඒ කියන්නේ March 1st අපේ අකේ බර්ත්ඩේ එකට චූටි